බබා ත්‍රස්තවාදී සංවිධානය ආද ක්‍රියාන්විතය ඡන්දය නිසා ක්‍රිබබා ත්‍රස්තවාදීන්ට වැඩි වෙයි. මේ කාලගන්නේ මොකද බලපංකු වෙලා තියෙන වැඩි. ඇයි මොකද වෙලා තියෙන්නේ? මේ බලපන් ලයිට් බිල. ඉතින් මට දෙන්නේ මොන මගුලටද? ඕක දීපන් ලොක්කට. ලොක්ක තමයි බම් මට දුන්නේ. ඒක හරි කෙලියන්නේ බං. දැන් මේ ලොක්කගේ ආයතනයට එන බිල අපිද ගෙවන්න ඕන. මේ ලොක්ක කියනවා දවසින් භාගයක් කරන්ට් එක කපලා මේ ඉතුරු භාගෙට මෙච්චර ලොකු ගාණක් එනවනම් උඹලා හොරෙන් කරන්ට් එක පාවිච්චි කරලා තියෙනවා. කරන්ට් කපපු වෙලාවෙත් නැත්තම් මේ විදිහට බිලක් එන්න විදියක් නැහැ කියලා උඹලම කියපන් මේ බිල කියලා දුන්නා. ඒ මල මගුලන්නේ බං මේක. හරිම අසාධාරණයි. මේ මොකද දෙන්න ඔතන සුටු පුටු ගන්නේ? මේ අත වශයෙන්ම ලොක්කා මේ පොඩි මේ අභ්‍යන්තරික ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. හරි දැන් ඔය බිල ගෙවන්න බෑ කියලා උඹලා ඔය කියන්න හදන්නේ? නෑ අපි එහෙම කියන්නේ සල්ලි දෙනවා අපි දැන් උනත් ගිහිල්ලා ගෙවලෙනවා. නැත්තම් එහෙම පුළුවන් ගිවන්න. අපි ගිහලා අර කෑල්ල අරන් ආවනේ ඉවරයිනේ. උඹලා මෙතන ඒ පාර මගුල් නටන්න හදනවද ගෑනු උස්සගෙන ඇවිල්ලා? මොනවද ලොක්කා කියන්නේ? මොන විශ්වයද මේ කිව්වේ? දැන් මේ පරෝත පියලයා කිව්වේ නම් මේ කොයිද ගිහිල්ලා කෑල්ලක් උස්සන් යනවා කියලා. නෑ ලොක්කා පටලව ගන්න එපා. අර ලයිට් බිල ගෙවුවට පස්සේ ඒකොල්ල යටින් ඉරලා දෙන කෑල්ලනේ. ඒ කෑල්ල අපි ළඟ දීපනම් හරිනේ. හැබැයි ලොක්කා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද තියෙන පොඩි ප්‍රශ්නේ? දැන් ලොක්කා මේකයි ප්‍රශ්නේ. දැන් මෙච්චර බිලක් අපිද ගෙවන්න ඕන. දැන් මේකට ලොක්කා සල්ලි දෙනවද? මම දීලා තියෙන්නේ. කොයිද? මට නම් දුන්නේ නෑනේ. බදු මුදල් වශයෙන් මම වේල පාමේව රජයට ගෙවලා තියෙන්නේ. මේ මං හිතන්නේ මේ උඹට ගෙවලා තියෙන්නේ. මට කොහෙන්ද බං ගෙවන්නේ තියෙන්නේ? නැත්නම් බෝ ලොක්කා බොරු කියන්නේ නැහැ. දැන් ලොක්කා කියේ බලු මුදල් දුන්න කියලා. බදාගන්නේ බල්ලෙක් වගේ. මේ නැති දේවල් කියන්න එපා හොදේ. ලොක්කා කිව්වේ මේ බතු මුදල්. බලු නෙමෙයි හොදේ. ලොක්කා බදු මුදල් වශයෙන් දුන්නේ මේ කරන් බිලටද? මේ බලපන් තේරුම් ගනින්. ඔය ගහන්න දෙන බදු සේරමත් ගහලා ඒවා අපි ගෙවලා මට පුළුවන් ද ලයිට් බිලත් ගෙවන්න. උඹලා ගෙවපල්ලා. අනිත් එක අර අපේ මහලොක්කා මේ ළඟදී කිව්වනේ කට්ටියත් එක්ක බෙදා හදාගෙන කාලා බීලා ජීවත් වෙන්න කියලා. මම අනිත් එක උඹලට මෙතන ඉන්නකොට කොස් ගෙඩිය දෙනවා, පොල් ගෙඩිය දෙනවා, මඤ්ඤොක් කාලේ දෙනවා, කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, තේ දෙනවා, පඩිත් ගෙවනවා. උඹලා ගිහලා ඔය බිල්ල ගෙවපල්ලකෝ. කවුද මේ ලොක්කද ඇමතුවා කියලා කිව්වේ? අපේ ලොකුම ලොක්කනේ කිව්වේ. අපේ මං හිතන්නේ දැන් නම් ඉතින් රටේ මිනිස්සු ලොක්කාව අමතනවා ඇති හොඳට. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. පරවත පියල් කතා කරපයව. කාලකන්නේ. ඉන්න ලොක්කා ඉන්න. උඹලා දෙන්න දැන් මොකද ඔළුව කාකා මිදුළු වටේ කරකි ඉන්නේ? නෑ මේ අපි කල්පනා කරේටි අපි දැන් බිල ගෙව්වනේ. ඉතින් දැන් සතපාක් අතේ නෑනේ ලොක්කා. කොහොමත් බම් මේ රජවිස්ථානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ බිල් ගෙවන්නම තමයි අපිට තියෙන්නේ. අතේ සතපාක් ඉතුරු වුණොත් ඒක හරි පුදුමයක්. මේ නැති බණේම කියෝ ඉන්න නැතුව වැඩක් කරමු. මම දැන් මේ ලෑස්ති වෙන්නේ සල්ලි හොයන ක්‍රමයක් ගැන උඹලට කියන්න. ලොක්කා එහෙනම් කියන්නකෝ. ලොක්කා දන්නවනේ මේ අපිට වැඩ පාර දුන්නාම මේ වැඩේ කෙලින්ම අපෝයෝ නාලා ගාලා හත් පොලේ ගාලා මගේ ඇඟෙත් ගානවා. ගිය පාරත් මට හිරේ තපින්න උනේ උඹලා දෙන්න හින්දා. මේ ලොක්කා ඒක නම් උනේ ලොක්කා මේ අපේ මේ පර්වත පියල් අයියගේ කාලකන්නිකමක් හින්දානේ. ඒ කියන්නේ උඹලා දෙන්නම හින්දා. නෑ මොකක්ද දෙකක් කියන්නේ. දැන් උඹ කිව්වේ පර්වත පියල් කාලකන්ණි හින්දා කියලා. නෑ පර්වත අයියගේ කාලකන්ණි වලක් හින්දා. ඒ කොහමරි එතන කාලකන්ණි තිබිලා තියෙනවනේ බං. මේක නෙමෙයි දැන් ඉස්සරහට චණ්ඩියන අපි මොකද්ද කරන්න ඕනේ? චණ්ඩියන නම් ගාමු ලොක්කා අපි හැඹරෙන්න හොඳ නෑනේ. මේ මෙච්චර ලොකු ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙලා මෙච්චර ආයුධ ගබඩාවක් අපි ළඟ තියලා අපි නිකන් පස්සට යන්න ඕනේද? අපි ඉස්සරහට ගිහලා ආයුධ ටික දෙමු. ආයුධ දෙන්නේ නෑනේ බූරුවෝ. ආයුධ වලින් ප්‍රහාරෙල්ල කරන්න ඕන. අනේ මේ නිකන් ඉඳපන්. අච්චර ආයුධ තියාගෙන අර එහෙම තියාගෙන ප්‍රතිමේ ප්‍රහාර දෙන්න ගිහලා පෞගිය දවස් ටිකේ වෙච්ච දේ මතකයිනේ. අපි කලීම බං ආයුධ ටික දීලා මාරු වෙච්ච එකනේ. නේද බං? ඒ නිසා ඔය චණ්ඩි ප්‍රශ්නයක් කරගන්න එපා ලොක්කා. පොල් බුකමෝ. මම කිව්වේ බං චණ්ඩි නෙමෙයි මේ ළඟම එන ඡන්ද ගැන. ඉතින් අපි ඒකට මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕන ලොක්කා අපිට කැමති පක්ෂයක් තෝරගලා ඡන්ද දාන එක. මෙච්චර කාල අපි එක දිගට දුන්නානේ නේද? ඉතින් මේ පාරත් අපි කෙලින්ම අපේ හරක් ටික යවමු. අයියෝ උඹලා කියන්නේ මේ ගිහිල්ලා කතරි ගාන එක ගැනනේ මම කියන්නේ ඒක නෙමෙයි බලව. එහෙනම් ඡන්දයක් ළඟ එනවා කියන්නේ අපි හැම එකාගේම මලු කරේ.
කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. පර්වත පියල් කාලකන්නේ ලොක්කා ලොක්කා දැන් ලැයිස්තුවක් හැදුවද? මොල්ල ඇතුවද ලොක්කා අයිසේ ඡන්ද සමේ අපිට කරන්න තියෙන වැඩ ටික දැම්ම ඉඳලා ලැයිස්තු ගත කරන්න ඕන. මේ කොහමද ලොක්කා ලාච්චුවට දාන්න ඕනේ? මොකද්ද බං ලාච්චුවට දාන්න ඕනේ? ඈයි ගල් මූසලයා. ලාච්චුවට දාන්න තෝ 4 වෙනි තට්ටුවට අරන් ගිහිල්ලා. අපි මේ නිකන් ඉන්න ලොක්කා නිකන් පුරුවැඩ කරන්න නැතුව ඇඟත් තිරිවටනනේ. ලාච්චුවට දාන්න නෙමෙයි මම කිව්වේ ලැයිස්තුව හැදුවද කියලා. ලොක්කා ඕ පටන් ගත්තා. ඡන්ද කාලේ අපි කරන්න ඕනේ දේවල් ටික. කියවනවා බලන්න ලැයිස්තුවේ මුලින්ම මොකද්ද තියෙන්නේ? පක්ෂ කාර්යාලය සරසන්න තියෙනවා. අයියෝ පක්ෂ කාර්යාල සරසන්න නෙමෙයි බං පක්ෂ කාර්යාල වනසන්ද අපිට කොන්ත්‍රාතු දෙන්නේ පක්ෂ කාර්යාල කඩන්නනේ නැතු අපිට සරසන්න දෙනවද බං? අන්න හරි පක්ෂ කාර්යාල වෙනසීම එක බූරුවා ඇයි බට නෙමෙයි මං කතා කරේ අන්නර කාලකන්නියට. ඒ උඹට අහන්න ඇයි ලොක්කා යකෝ වාක්‍යයක් ලියලා එක පිටිපස්සෙන් ලියන්නේ මුලින්ම එක කියලා ලියලා ඊට පස්සේ ලියන් කාරණාව. නෑ ලොක්ක මම මේ එක කියලා දැන් මේ දැනට වනසන්න දීපු කාර්යාලය එකයිනේ තියෙන්නේ. ඒක නිසා එකයි. තව ඉස්සරහට එයි ලොක්කා. අයියෝ ලොක්කා දැන් තියෙන පක්ෂ ගැන බැලුවාම අපිට සෑහෙන කාලයකට වනසන්න වැඩ තියෙනවා. අයිසේ පර්වත පියල් තේරුම් ගන්නවා සෑහෙන කාලයක් කියලා අපිට මේ අවුරුදු ගණන් ඕක කරන්න බෑ. ඡන්දේ තිබ්බට පස්සේ ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි. ඇත්ත ලොක්කා. එතකොට දෙක හරි එතකොට දෙක ලියන්න එපා බං. උඹලා ලියපු ඒවා කියපන්. එතකොට දෙක ඒ කියන්නේ පර්වතේ දෙවිනියට කරන්න තියෙන වැඩේ කියන්. උඹ ජග ගා ඉන්න එපා. හරි ඉතින් ටකයි කැඩීම මොකද බං ඒ ටකා කාල රබුඩන් කාලේ බන් ටකයි කැඩීම කොබලන්ඩ මෙතින් ගල් මූසලයා ඇයි ටකයි කැඩීම නෙමෙයි බං කටවුට් කැපීම. අපට සිරේකදේ ඒක හරි ලියාගනින් ඒ දෙක. අපට මේකේ මේ කටවු ගෙන්ඩ කියලා නෑනේ. මේ කටවුට්ටොල කෙටෙන් කපන්න ඕනේ නේද? ලොක්ක මේ දැන් මම නම් පොඩි කාලේ පොඩි කූඩු වලට කැටයම් කපලා තියෙනවා. දැන් මේකට අවනවා ලොකු මල් කපන්න ඕනේද? මලක් නෙමෙයි කපා ගනින් උඹේ මිනිවල. අපිට මේ මගුලක් කතා කරන්න නැතු ඉන්න ලොක්කා. අපි ඇහුවේ මේ කෙටෙන් කපන්න තියනවද කියලා නේද බං? අංකටෙන් කපන්න නෑ. අපිට කරන්න තියෙන මෙන්න මෙච්චරයි. දැන් අපේක්ෂකේ කටවුට් එකක ඉන්නවා ලස්සනට hina වෙලා. උගේ මූණ තියෙන තැන කපලා එතෙන්ට දානවා පොලොස් කොට්ටෝරුවේගේ මූණක්. අයියෝ දාන දෙයක් නෑ ලොක්කා. කොහොමද අපේ ශේන්ගේ මුණු සියරෙන් පොලොස් කොට්ටෝරුවන්ගේ වාගේ තමයි. අයියෝ මේ පුංචි ඡන්දේ නෙවෙයි බලන්නකො ලොකු ඡන්දේ වුණා. එනේ උන්ගේ හැටි එක්ක මේ පොලොස් කොට්ටෝරුවගේ නෙමෙයි උන් ජම්බු කොට්ටෝරුවගේ ලොකුයි. සමහරව උන් සේලයින් බෝතලේ තල්ලන් ඉන්නේ. ඒ කියන්නේ ලොක්කා දැන් මේ හැම එකම උන්ගේ ගොන් ලොක්කා ඉන්නවා උගේ එක තියෙනවා. දැන් බලන්න ලොක්කන් මේ සමහර ඒවල තියෙනවානේ. උගේ ලොක්කා විතරක් නෙමෙයි. ලොක්කත් එක්ක ඉන්න ගැන්සියේම ෆොටෝ තියෙනවා. ඉතින් කොහොමද ලොක්කා එක දෙන්නේ කපන්නේ? අයියෝ බං ඇයි උන් hina වෙලා ඉන්න මූණ ඉස්සරහම කතිර ලකුණ ගහලා තියන්නේ? කපන්න ඕනේ කියලා. බූරුවනේ උන් ගහන්නේ උන්ට ඡන්ද දෙන්න කතිර ගහන්න කියලා. අපි තමයි ගිහිල්ලා කපන්න ඕනේ. ඒ කතිර ළඟ එක තමයි ඡන්ද ඉල්ලන්නේ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. අයිසේ පරුවත පියල් කාලකන්නේ ඉන්නවා ලොක්කා. ඡන්දේ හින්දා මල්ල කරේ දාගන්න ඕනේ නම් අපිට තියෙන වැඩ ටික ලෙසට පිළිවෙලට හොයලා බලලා කරන්න ඕනේ. කොලුක් අපිට මල්ලක් දුන්නේ නෑනේ. මල්ල නෙමෙයි මම කියන්නේ උඹට මල්ලක් දෙන්නම් බා වැඩේ කරහන් ඉස්සෙල්ලා. කියපල්ලා දැන් අපි කරන්න ඕනේ කාර්යභාරය ලැයිස්තුවේ ඉතුරු ටික. මේ දිනේ මේ අංකල් තුන අංකල් ඔව් මේ තින අංකල් තුන අංක තුන ඔන්න හරි අංක තුන පෙට්‍රල් බෝම්බ සහ අනිකුත් ආයුධ සන්නද්ධ කර ගැනීම. මොනවද කියන්නේ පෙට්‍රල් බෝම්බ? ඉතින් ලොක්කා අපි එදා ධම්ම කළේ ඔය පෙට්‍රල් බෝම්බ ගාපු එකනේ. මේ පක්ෂියුන් අනිත් පක්ෂියුන් එක රණ්ඩු වුණාට පස්සේ අපි කරන්නේ එහා පැත්තේ පක්ෂියුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා පෙට්‍රල් බෝම්බයක් ගහලා එන එකනේ. මේ කවුද පර්වත පියල් කාලකන්නේ? ඔව් ලොක්කා. ඔය ප්ලෑන් එකෙන් පෙට්‍රල් කපපන්. අපේ කපන්න එපා. බෝතලයක් අරන් ගිහලා QR කෝඩ් එක පෙන්නලා ගමුකෝ.
QR කෝඩ් එක පෙන්නලා පෙට්‍රල් අරගෙන අපි ඒකෙන් පෙට්‍රල් බෝම්බ හදනවා. හදලා ගසලා දාමු ලොක්කා. අනේ මේ QR එකෙන් දෙන පෙට්‍රල් ටික මට මේ වාහනයට ගහගන්න මදි වෙලා තියෙන්නේ. උඹලා හදනවා ඒකෙන්ම ගිහිල්ලා පෙට්‍රල් බෝම්බ ගහන්න. ඉතින් ලොක්කා මොකද වෙන්නේ? ඔයින් බෝම්බයක් හදාගෙන ළඟ තියාගන්නකෝ. යන ගමන උඩින්ම යන්න පුළුවන් නේ. ලොක්කත් ලීටරින් වැඩිපුර දුවන වාහනයක් ගන්න නැතුව ලොකුවට අර අමතිලා දෙන හින්දා ගත්තනේ ලොකු වාහනයක්. දැන් ඉතින් දුවා ගන්න බෑ තමයි. අයියෝ ලොක්කා මේ කෙලින්ම පෙට්‍රල් බෝම්බ හදමු ලොක්කා. ලොක්කගෙත් ලොක්කට කියන්න පෙට්‍රල් ටික දෙන්න කියලා. වෙලාවට කලාවට බෝම්බ ටික හදලා දෙන්නම් කියලා. අනික ලොක්කගේ ලොක්කා පෙට්‍රල් ගහන්නේ QR එකෙන් නෙමෙයිනේ. ඕන තරම් ඒගොල්ලන්ට ගහනවානේ. ලොක්කත් කියලා ගස්ස ගන්න. හරි ඒක මං කතා කරලා බලලා කියන්නම් උඹලට හරියටම. අර ලොක්කා. තාම මොනවද මේ පාර අපි පාවිච්චි කරන ආයුධ? ලොක්කා මේ කැටබෝලයක් තියෙනවා ලොක්කා. එහෙමනම් හොඳ කළුවට හදලා ගන්නවා. ගැට පොලොසක් තියෙනවා කියලා කිව්වේ. කැටබෝලසන් නෙලෝ කැටබෝලේ ගලතිලා ගහන්නේ. කැටපෝලයක් මේ ඡන්ද ව්‍යාපාරයට අරන් යන්න සටන් කරන්න. නැත්තම් ලොක්කා. අයියෝ ගල් වැද්ද වාගේ කැටපෝල පාවිච්චි කරනවාද බං මේ ත්‍රස්තවාදී වෙච්ච අපි? අයියෝ ලොක්කා වටාගන්නේ නේ. මට කියන්න ඊටම ඉතින් යකෝ තේරුම් ගනින්කෝ. ඔය වෙලාවට අපි ගෙනියන්න ඕනේ කඩු, කිනිසි, කිරිච්චි, පිස්තෝල, ගල්කටස්, තුවක්කු, මල්ටි බැරල් එකක් ගහගනින් මම ඇත්තමයි කියන්නේ මල්ටි බැරල් අරන් යනවාද මම මේ කඩා කප්පල් ගානේ වැඩවලට. මම හිතුවා මේ රුසියාව යුක්‍රේනයට ගහනවා කියවට ගහනවා කියලා අපි. අපටිසිර මේ කඩාපල් වැඩක් නේද? පොඩි වැඩක් නේ බං. පොඩි ආයුධ ගෙනියන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මේ මල්ටි බැරල් එකේ පොඩි එක ගෙනාව ඇත්තේ. යුදෙන් කිය. යුද ටැංකියක් තිබ්බනම් අම්මපු කුසල ගහනත් ඔගේ ඔළුවට. මේ හොඳ වෙලාවට නේද බං? අර මගේ ළඟ තිබෙ මිසයිල දාගත්තේ නැත්තේ. මග උඹ මිසයිල් එකකුත් ගේන්න ලෑස්ති වුණාද? හෙයි අපේ නෝනා. එයාත් එන්න හිටියේ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. රයිට් කියනවා මේ පාර මැතිවරණ කඩා කප්පල් කරන කොන්ත්‍රාත්තුවට අපි මොනවද ලිස්ට් එකේ ලෑස්ති කරලා තියන්නේ? මේ ලොක්කා මේ පාර මැතිවරණය කඩා කප්පල් කරන්න වෙන්නේ. මැතිවරණය තියන්නම වෙනවා. හරි බම් මම මේ කියන්නේ අපේ කඩා කප්පල්කාරී වැඩ. ත්‍රස්තවාදී කණ්ඩායමකට හම්බෙන්නේ එහෙම ඕඩර්ස් නේ. හරි ලොක්කා දෙ ඊළඟ එක අංක 4. ඒ පොඩිටන් ඔබ 4 කියන්න කලින් අර කැටපෝලයක් තියාගෙන මොකද කරන්න හැදුවේ? අයියෝ ලොක්කට තේරෙන්නේ නෑනේ. දැන් කැටපෝලේ අරගන්නේ මිනිස්සු මරන්න. මිනිස්සු මරතෑකිද බං කැටපෝල වලින්? උඹලට අතුක්වෙන් තියාගන්න බැරි එක හරියට කැටපෝලෙන් ගහලා කරයිද? අයියෝ ලොක්කා මේ ලොක්කට පැහැදිලි වෙන්නේ නෑනේ. දැන් පක්ෂ නායකයා කතා කරනකොට අපි කැටපෝලෙන් එකක් විදිනවා. හරි එතකොට ඉතින් මිනිස්සු සේරම ගල් ගහනවා. ඒ කියන්නේ කැටපෝලේ ළඟ තියාගෙන විදපු එකට. නෑ ලොක්කා. අපි කැටපෝලේ ගල් පාර වදින පැත්තේ ස්ටේජ් එකට. ඒ කියන්නේ උඹලා කරන්නේ පළවෙනි ගලේ යවන එක. අන්න හරි ලොක්කා. ඊට පස්සේ ගල් වරුසාවක් එනවා. ඔය අතුරුගිරියේ ස්ක්‍රීම් එක පැත්ත නේද? මොකද? ගල් වරුසාව කියලා පාරක් තියෙන්නේ. අයියෝ එහෙම දෙයක් නෙවෙයි ලොක්කා මම මේ කියන්නේ. දැන් අපිට මැතිවරණ ව්‍යාපාරේ කඩාකප්පල් කරන්නයි කියලා ඕඩරයක් ආපු ගමන් අපි කරන්නේ ස්ටේජ් එකට ගිහලා නායකයා කතා කරනකොට ගලකින් කැටපෝලෙන් විදිනවා. රයිට්. ඊට පස්සේ එතනින් ලොක්කට අකමැති සෙට් එකම ගල් ගහන්න පටන් ගන්නවා. මා ගල් වරුසාවයි. දැන් නම් මේ කැටපෝලෙන් ඔය ගල් ගහන්න දෙයක් නෑ. දැන් මිනිස්සුන්ට මල පැනලා තියෙන විදිහට ස්ටේජ් ගහන්න පටන් ගනිද්දිම කෙලින්ම ගල් වර්ෂාවක් ඉන්නොමිනේ. අයියෝ මේ ස්ටේජ් එකකට ගලක් ගහන එක වගේ පොඩි වැඩ නෙවෙයි. ඊට වඩා ලොකු ඒවා නැද්ද ප්ලෑන් කරලා අපිට ගාන කපා ගන්න පුළුවන් ඒවා. තව තියෙනවා ලොක්කා. අන්න කියනවා ටිකක් ප්‍රායෝගික ගානක් ගන්න පුළුවන් නිර්මාණශීල එකක් කියනවා කෝ. මෙමය ලොක්කා. දැන් මැතිවරණ වේදිකාවේ ඔය අපේක්ෂකයෝ කතා කරන්න ඕනනේ. ඔව්. අපි ඒ කතාව හදලා දෙමු. මොකක් බං අපි ඉන්නේ මේ උන්ට කතා හදලා දෙන්නද? ඒත් උන් මේ ත්‍රස්තවාදී කියන කතානේ. ඒක මොකද කියන්නේ? මයික් තියනවද කියලාවත් මතක නැතුව නිකන් කියාගෙන යන ලොක්කා ගිරාපට වුවාගේ. අපිට නියම කතා ලියලා දෙන්න පුළුවන් නේද කාලකන්නේ? නැත්තම් මුල ටික විතරයි තියෙන්න ඕන. පස්ස ටික මොනවද කියන්නේ කියලාත් උන් දන්නේ නෑ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. ඔන්න අපේක්ෂකයෙක් ඉන්නවා. ඔව්. මිනිහා කතාවක් ලියලා දෙන්න කියලා උඹලා දෙන්නට කියනවා. ඔව්. දැන් ඒ කතාව ලියන විදිය මට කියලා පෙන්නපන්. ඒ කීයද ලොක්ක කතාව පවත්වන්නේ? කීයට හරි ස්ටේජ් එකේ කතාව පවත්වනවා. රයිට්. කාගේද විරුද්ධ පක්ෂද පක්ෂෙද? මොකාගේ හරි.
හරි එහෙමනම් දැන් උඹලා අපේක්ෂකයෙක් වෙනුවෙන් හදපු කතාව ගමු බලන්න. ඉන්න ලොක්කා අපි කියන්න ඔන්න ලොක කියල ඉසල අවසර ගන්න හා ඉට පස්සේ ඕන්න එකමත් එක රටක එක්තරා ගමක් තිබුණා. මොකද්ද බං මේ පොඩි උන්ට කතා කියනවා වගේ ඡන්ද කතා එම පුළුවන්ද කරන්න? එහෙම තමයි ලොක්කා. එක පාට ඔය අනම්මනම් කියන්න බෑනේ. මිනිස්සුවට කරලා ගහනවනේ. ඒක නිසා ලොක්කා අපි ඕන්න එකමත් එක රටක කියලා පොඩි සුරංගනා පාරක් මවල තමයි කතාව දෙන්න ඕන. සුරංගනා කතා තමයි කොහොමද උන් කියන්නේ? අන්න ඒකෙන් ලොක්කා අපි එන්නේ එහෙමයි පටන් ගන්න ඕන. තමුසල යම් අවබෝධයකින් වැඩේ කරන බව පේනවා. හරි කියනවා බලන්න. එකමත් එක රටක දැඩි ආර්ථික අර්බුදයක් ඇති වුණා. නියමයි කොල්ලෝ නියමයි. එම ආර්ථික අර්බුදය ඇතිකරපු අයට නොවෙයි ඔබ මෙවර ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුත්තේ. නියමයි කාලකන්නේ නියමයි බං. ආදරණීය අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ නියමයි මෙවර ඔබේ වටිනා ඡන්දය ඔබේ පරමාධිපත්ත බලය යක්කඩෝ මුගේ වචන ටික ලෙසටම දීලා ඉතුරු ටිකත් කියපන්. මම ගොඩක් කතා බලලා තමයි ලොක්කම එක ලිව්වේ. ඔබ ගැන නොසිතා රට ගැන සිතා රටේ හෙට ගැන සිතා සියල්ලෝම සතුටු සිතින් විසිර ගියහ. මොකද්ද බං ඒ කිව්වේ? හෙට ගැන සිතා සියල්ලෝම සතුටින් විසිර ගියහ. මොකද්ද බං ඒ කතාවේ තේරුම? මම මොකද්ද බං කරේ? බාර කතන්දර පොතේ තියෙන අන්තිම කෑල්ලනේ මං ඔබ කිව්වේ. නෑ බං ඒ වුණාට හරිනේ. දැන් රට ගැන හිතලා සියල්ලෝම සතුටු සිතින් ඡන්දේ නොදා විසිර යන්න ඕන. ඒකනේ බං වෙන්න ඕන. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය